තියලා කන පිටිපස්සට තල්ලු කරන ගමන් chest එකේ ඉඳන් සම්පූර්ණයෙන්ම මේ අපේ අත දක්වා කොටස පොළවේ තිබ්බා. මේක පුරුදු වෙන්නේ. ඔන්න මෙතන 10 හිටියේ. ඊට පස්සේ හිමින් අපි අල්ලට බල දුන්නා. කඳ උඩට ගත්තා. ඔන්න දකුණු අතට හස් කරලා මේ වම් අතයි වම් දන හිසයි මැද්දේ ක්‍රොස් කරනවා. ඒ ක්‍රොස් කරද්දී අල්ල පොළවටම තියන්න බලන් යනවා. ඒ අල්ල පොළවට තියද්දී මේ අත පොළවට තියා ගමන් එක්කම හිමින් මේ අර ඉස්සරහ අපේ වම් අත තියලා වම් අතට බර තියලා කඳ පිටිපස්සට තල්ලු කරලා මේ කකුල ආපහු සිරස් කරගන්න ඕනේ. කියන්නේ පිටිපස්සට කඳ ගෙනල්ලා කකුල සිරස් කරගන්න ඕනේ. හරි? ඔන්න එතෙන්න. හරි ඊට පස්සේ හෙමින් ටෝස් පොළ මෙතන 10 ඉන්න. හරි පවිත්‍ර පෝස් එකට යන්න රිවයිස් එකට. ඊට පස්සේ හෙමින් ටෝස් වලට බර දුන්නා. දැන් මේ දිගැල තියෙන වම් කකුලනේ හෙමින් හරි වම් අත පැත්තෙම වම් කකුල හෙමින් උඩහස් කරලා උඩට ගන්න. ඒක සම්පූර්ණයෙන්ම අපි වම් පැත්ත හරවලා තියෙන්නේ. හරි ඊට පස්සේ හෙමින් ආපහු දන හිස තිබ්බා. ක්‍රොස් කරපු අත පස්සට ගෙනාවා. හෙමින් ආවා. හරි ඊට පස්සේ හෙමින් ආපහු අපි බාලාසනෙට ගිහලා ඉන්නවා. ආසන තුනක්